සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝවම. ඉතින් මේ දවස්වල නිතරම වැස්ස හැමදාම හැම වෙලෙටම අපිට බත් කන්නත් බෑ කියලා හිතෙනවා. ඉතින් මටත් හිතුණා පොල් රොටියක් හදාගන්න හොඳ කටදන ලුණු මිරිසකුත් එක්ක. ඉතින් බලමු අපි කොහොමද මම මේ මගේ පොල් රොටි ටික හදාගන්නේ, ඒ වගේම මේ රස ලුණු මිරිස හදාගන්නේ කියලා. එන්නේ යන් වීඩියෝ එකට ඔයාලත් මගෙත් එක්කම ඉන්න වීඩියෝ එකත් එක්ක. භාජනයක් අරගෙන මම පාන් පිටි කප් දෙකක් එකතු කරගන්නවා. පිටි එකතු කරගන්නකොට අනිවාර්යෙන් පිටි ටික හලලා එකතු කරගන්න මතක තියාගන්න. අපිට රොටි අවශ්‍ය ප්‍රමාණයට පිටි ටික ගන්න පුළුවන්. මට මේ පිටි කප් දෙකෙන් රොටි 4ක් හදා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම මේ පිටි ටිකට ලුණු කුඩු තේ හැඳි එකක් එකතු කරගන්නවා. පුංචියට කපාගත්ත අමු මිරිස් කරල් දෙකක්, ඒ වගේම රටලුණු ගෙඩි භාගයක්, කරපිංච ඉත්තක කොළ ටික මම චූටියට කපලා එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ ටික හොඳට කලවම් කරනවා. ඉතින් ඔයාලා බලනවා ඇති මම මේකට පොල් දැම්මේ නෑනේ කියලා. ඇත්තටම මට මේ රොටි ටික හදාගන්න පොල් ටික දාගන්න අමතක වුණා පිටි ටික කලවම් කරන වෙලාවේ. දැන් මම මේ පොල් වතුරෙන් තමයි පිටි ටික අනාගන්නේ. පොල් වතුර පොඩ එකතු කරලා පිටි ටික අනාගත්තා. මට පොල් ටික දාන්න අමතක වුණා. දන්නේ නැද්ද මේ සීතල දවස්වල පොඩ්ඩක් ඩාම් වෙනවා, ඩූම් වෙනවා. ඉතින් සම්පූර්ණ පිටි ටික අනලා ඉවර වෙලා මම රොටි වලට පිටි ගුලි ටික වෙන් කරලත් ඉවර වුණාට පස්සේ තමයි මම දැක්කේ පොල් ටික දාලා නැහනේ කියලා. හැබැයි ඊට පස්සේ මම එහෙම්මම අපහු පිටි ගුලිය අරගෙන එකට පොල් ටික එකතු කරගත්තා. මෙන්න මේ විදිහට අන්තිම මොහොතේ පොල් ටික එකතු කරලා ආපහු නැවතත් මම විනාඩි 5ක් විතර හොඳට පිටි ගුලිය අනාගත්තා. දැන් පොල් ටික හොඳට කලවම් වෙලා තියෙන්නේ. පිටි ටික හොඳට අනාගෙන උඩින් පොල් තෙල් ටිකකුත් මේ විදිහට තවරගෙන පිටි ගුලිය මම රොටි 4කට වෙන්න කොටස් 4කට වෙන් කරගත්තා. ඊට පස්සේ මේ රොටි පිටි ගුලි ටික මම විනාඩි 10ක් විතර පැත්තකින් තියලා තියාගන්නවා. මම ඒ වෙලාවේදී තමයි ලුණු මිරිස හදන්න ගන්න. හැබැයි ඉතින් පිටිවලට පොල් ටික අන්තිම මොහොතේ එකතු කරා කියලා රොටිය රස අඩුුනේ නෑ. වෙනද මං හදන පොල් රොටි වලටත් වැඩිය ගොඩාක් රසට මේ රොටි එක තියුණා. දැන් මම භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒකට මම එකතු කරගන්නවා මිරිස් කරල් 5ක් 6ක් විතර. මිරිස් කරල් ටික චුට්ටක් තෙලේ ටෙම්පරාදු වෙන්න තියලා මම ඒකට කරපිංචා රතු ලුණු එකතු කරගන්නවා. ඊළඟට මම උම්බලකඩ ටිකකුත් ගම්මිරිස් ඇට 10ක් 15ක් විතර එකතු කරගන්නවා. අන්තිමට තමයි මම තක්කාලි ගෙඩි බෑයක තක්කාලි එකතු කරගන්නේ. ඊට පස්සේ මම මේකට අවශ්‍ය ලුණු කුඩු සහ කෑලි මිරිස් එකතු කරගන්නවා. ලුණු කුඩු තේ හැඳි එකකුත් කෑලි මිරිස් තේ හැඳි දෙකකුත් මම එකතු කරගත්තා. ඊට පස්සේ මේ ටික හොඳට තෙලේ ටෙම්පරාදු වෙනකන් තියාගන්න ඕන. දැන් මේ ටික හොඳට ටෙම්පරාදු වෙලා තින්නේ. දැන් මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරලා මේ ටික කොටා ගන්න වංගෙඩියට එකතු කරගන්නවා. දැන් අපි මේ මිරිස් කරල් ටික ඒ වගේම ලුණු ටික එහෙම හොඳට කෙටෙනකම් මේක කොටා ගමු. දැන් ලුණු මිරිස් ටික හොඳට ගානට කෙටිලා තියෙන්නේ. මම මේ ටික වංගෙඩියෙන් ඉවත් කරගෙන භාජනයකට දාලා ඒකට නාරංගෙඩියක යුෂ එකතු කරගන්නේ. මොකද මට දෙහි තිබුණේ මේ වෙලාවේදී ලුණු මිරිසට එකතු කරගන්න. නාරංගහෙන් ගෙඩියක් කඩාගෙන ඇවිල්ලා තමයි එකතු කරගන්නේ. ලුණු මිරිස් එක හදාගෙන පැත්තකින් තියාගෙන මම රොටි ටික හදන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මම ප්ලේට් එකක් අරගෙන එක පිටි ගුලියක් තියලා මෙන්න මේ විදිහට රොටිය වඩා ගන්නවා. ඊට පස්සේ ඉතින් හොඳට රත් වෙච්ච තැටියට දාලා අඩු ගින්දරේ අපි රොටිය පුච්ච ගන්න ඕනේ. රොටිය පුච්චන වෙලාවට ලිපේ ගින්දර වැඩි කරලා තියාගන්න එපා. එහෙම වුණොත් රොටිය ඉක්මනින්ම කර වෙලා මැද අමු ගතිය. ඉතින් පොල් රොටි ටික හදන්න අරගෙන පොල් ටික දාගන්න අමතක වුණා කියලා නෑ. අන්තිම මොහොතේ පොල් ටික එකතු කරත් රොටි ටික නම් මාර්ම රසට තිබුණා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක මෙච්චර වෙලා රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවතත් මේ වගේම වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන එන්නම්. ඔයාලට සුබ දවසක්.